ඔන්න දැක්කද? අපේ මේ සීදුවේ තියෙනවා කැෆේ රොබෝ. මේ එකේ මේ මල්ල හදලා තියෙන රොබෝ. ඉතින් මේ අතර මෙතන සර්විස් එක කරන්නේ රොබෝස්ලා. ඉතින් මේ ඔන්න මේ දැක්කනේ. කොහොමද බලන්නකෝ ලංකාවේ වැඩ. මේ මල්ලි ඉන්නවා. මල්ලි එන්නකො පොඩ්ඩක් කතා කරන්න. මේ මල්ලිගේ නම කියන්නකෝ. ගියාන් මල්ලිගේ රොබෝ කැෆේ නේද? මේ කැෆේ රොබෝ. තියෙන්නේ සීදුවේ. ලියනගමල්ල සීදුවේ. ඉතින් බාන්නේ මෙයාගේ අයියායි තමයි මේ රොබෝස් හදලා මේ කට්ටිය මේකේ මේ සර්ව් කරන්නේ. ඉතින් පිටරට තියෙන දේවල් මේ අයියා ඉංජිනේර කෙනෙක් නේද මල්ලි? මොටර් කැම්පස් එකේ යුනිවර්සිටි එකේ අම්මඩ කෙනෙක්. ඔන්න ඉතින් ලංකාවේ වැඩ දැන්ට ඉතින් රොබෝස්ලා ලංකාවේ වැඩ කරනවා. මේ වගේ තැනක ඉතින් ඔයාලා ආවොත් සීදුවේ ආවොත් කැෆේ රොබෝ එකට එන්න ඇවිල්ලා මේ බලන්න ඉතින් ඇත්තටම ඉතින් මල්ලි මේක ඔයාලට හදලා මේ තව කැෆේස් වලට එහෙම දෙන්න බැයිද? පුළුවන්. ඔව්. පොඩ්ඩක් අපි වෙනස්ලා දැන් මේක අප්ඩේට් එකකුත් යනවා කරගෙන. ඔව්. එයාලා දැන් කලින් මේක රොබෝගේ මේ වැඩ කරා. ඔව්. පොඩ්ඩක් ඒවා ආපහු ඩෙවලොප් කරගෙන වැඩ දියුණු කරගෙන යනවා මේ ඉස්සලා. ආර්මික බයි කියන කැමරා අරගෙන ඉන්නවා. ඒ වගේ දේවල් කරගෙන යනවා. බලන්න දැක්ක නේද ලංකාවේ කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඉස්සරහට ලංකාවේ නිෂ්පාදන. ඉතින් අපි ඒවට අගය කරන්න ඕනේ. ඉතින් ඔන්න ඉස්සරහට ලංකාවේ දියුණු වෙන්නේ නැහැ කියලා ඔක්කොම කියනවා ලංකාවේ බෑ කියලා. ඒවට හරියන් තමයි මේ මල්ලා මේක කරලා තියෙන්නේ. එහෙනම් ඔයාලා ආපහු සීදුවේ පැත්තේ ආවොත් මෙතෙන් එන්න එහෙනම් ජය වේවා.